බෝබන් ජනකයා එනවා. ජනකයා නේද? මේ ඕක આવොත් නම් ධාර වාතයක් එනවා. ඕකයි පම්පෝරියාගෙන තමයි ඉන්නේ මෙතෙන් ඉඳලා රෑ වෙනකන් සෙල්ලම් කරන්න වෙන්නේ. අද නම් හුදෝ chance එකක් බලලා හුදෝ ගුලියක් කම්පුරු මොකට. අවල්ලේ ක්‍රීඩා කරනවා වගේ. අප්පෝ මොකද්ද බම් මේ දැල? ඈ නිකන් ඉඳගෙන ඩෑන්ස් ගැහුවා කිනේ බලහංග මේකේ පාත. මල්ලි ක්‍රීඩාව කියන්නේ එහෙට මෙහෙට පැනලා නිකන් දූවිලා උස්සන් නටන එක නෙවෙයි. ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා මම අද උඹලට කියලා දෙන්නම්. වරලා ඔක්කොමලා වරෙන් ඔය බෝලෙත් තරවර. හරි කට්ටිය ඩබල් එකේ හදාගන්න ආප් සර්කල් එක. බෝල දා. කද්ද බම් මේ අර ඇස්ස හටෙල්ලන්නේ අලුතෙන් හදන ගෙවල් වල ලබු ගෙඩි. ඒකක් වගේ නේ. හරි කමන්න. මේ ජනක මල්ලි මේ ගමට මේ රටට ක්‍රීඩාවෙන් හොඳ ගෞරවයක් ගෙනව මිනිස්සෙක්. ඈ උඹලා දන්නේ නැතේද තාත්තලාගෙන් අහගන්න. ක්‍රීඩාව කියන්නේ මල්ලි තියරි විතරක් නෙවෙයි. න්‍යායාත්මක දැනුමත් අනිවාර්යෙන්ම ඕනේ. මල්ලි උඹ ක්‍රිකට් මැච් එකෙන් බලනවද? මොනවද කියන්නේ අයියේ? ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ ආගමක්. මෙතන තියෙන්නේ. හරි. එහෙනම් කියහම් බාණ්ඩ 2014 ක්‍රිකට් ලෝක කුසලාන්නේ නායකයා කවුද? 2014 නේ. ගොඩක් කල්නේ ඉතින් මතකත් නැහැ. වනිදු නේද? එනපන් ඔක ටොක්ක එනපන්. කියන උපම එන්නනේ උඹ. ඊළඟට උඹ කියපන් බලන්න ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද? ක්‍රිකට්. ක්‍රිකට්. එනපන් ටොක්ක එනපන්. හැබැයි මෙහෙමයි. වැරද්දකුත් නෑ ඉතින් ක්‍රිකටුත් වගේ තමයි. හැබැයි වොලිබෝල් තමයි ක්‍රීඩාව ජාතික. ඕන් තේරෙනවද? උඹලා ක්‍රීඩාවේ දැනුම තියෙන තැන. උඹලට කියන්න මේ ජනක කියන්නේ හොඳ ක්‍රීඩා ෆැමිලි එකක කොල්ලෙක්. ඒක තමයි අද මේ මං ආවේ උඹලට මේක කියලා දෙන්න. අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර. එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා. එතකොට වනිදු පතරංග අපේ වනියා. උඩි කාලේ නම් මේ අත්වල හැදුනේ. එතකොට ඔය චාමි කරුණාරත්න යකා කියන්නේ. පූ කන පොඩි කාලේ ධම්ම යකා. එක දවසක් මූවි මායි ගුඩු විදි හිටියා. මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරිය නැද්ද ගුඩු පොල්ලෙන් මගේ ඔළුවට මැහුම් 22ක් දැම්මා. 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්මා දෙයක් මේ උරහිස හරියට දැන් මේ ඉඩම දින. මම මේ ලොකුකම් කියවනව නෙවෙයි. නෙට් බෝල් සූරතාවේ ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න බං අපි ලොකු අම්මයි පුතා. අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බේකන් යුපුණ බෑ. මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට්. ඉස්සර ඉස්කෝලේ නිවාසාන්තර දුවද්දි මීටර් 100 සෙට් වෙන්න ඌයි මයි තමයි. ඌ මයුර මං ගජබා. ඌ මට වඩා හුවක දුර ඈතින් ඒ දවස්වල ආවේ. පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා. මේ ඒවයින් වැඩක් නැහැ. අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා. රයිට්? යා මත් එක්ක.